ගොවිතැන් කරන කට්ටිය කුරුළු ගොවිතැන් කරන කට්ටිය ඉන්නවා. මේ කුරුළු ගොවිතැන් කරන කට්ටියට විශේෂයෙන්ම කුරුළු කැත්ත සම්බන්ධව තමයි කියලා දෙන්න ලැහැත්ති. මේ කුරුළු කැටි ගත්තාන් පස්සේ මේ කට්ටිය මේ කුරුළු කැත්ත සම්බන්ධව මේ එකක් ගන්නකොට ඒ සම්බන්ධව වැඩි මේ අවබෝධයක් නැහැ මේක සම්බන්ධව. එතකොට මේ කුරුළු කැත්තක් ගත්තාන් පස්සේ වෙනත් අවබෝධයක් වගේ නෙවෙයි. දැන් මේක මේ තලයේ පැත්තේ තියෙනවනේ මෙන්න මේ පැත්ත නේ මං කියන්නේ මේ තලයේ පැත්ත තියෙනවනේ. මේ තලයේ පැත්ත ගත්තාන් පස්සේ මේ මෙහෙම ලම්බ ගත්තාන් පස්සේ මේකේ ලම්බ 100 මේ අංශක 90 කෝණයක් නේ මේකේ තියෙන්නේ. මෙහෙම ගියන් පස්සේ අංශක 90ක් තමයි තියෙන්නේ. එතකොට මේ අංශක 90න් අංශක 10ක විතර පොඩි හැඩයක් අඩු වෙලා තමයි තියෙන්නේ. එතකොට මේකේ අංශක මේ 80ට වගේ තමයි තියෙන්න ඕන. මේකට වඩා මෙහෙම ලොකුවට හැඩයක් තිබ්බොත් පිහියක වගේ මේ කොටුක කපන්න බෑ. මේ කොටනකොට මෙහෙම පොළවේ තමයි හැප්පෙන්නේ මේ තුඩ. ඒ හින්දා මෙන්න මේ වගේ හැඩයක් මේ වගේ හැඩයක් තියෙන කැත්තක් තමයි නිතරම තෝරලා ගන්න ඕන. ලොකු හැඩයක් තියෙන එකක් ගන්න එපා. ඊළඟට ගත්තන් පස්සේ මේ පැත්තේ තලයේ තියෙන මේ පැත්තේ මිට තියෙනවනේ. එතකොට මේකේ හරි මැදට මෙන්න මෙහෙම ඇගිල්ල තිබ්බන් පස්සේ මේ කුරුදු කැත්තේ. මෙහෙම හරි මැදට ඇගිල්ල තිබ්බන් පස්සේ මිට පැත්තයි තලයේ පැත්තේ මේ තලයේ තියෙන පැත්ත අනිවාර්යයෙන් මෙහෙම පාත් වෙන්න ඕන පොළොව පැත්තට. ඇයි දන්නද මේ පාත් වෙන්න ඕන කියන්නේ? එතකොට කුරුදු ගහට කපනකොට මේ බර තියෙන්නේ මේ තලයේ පැත්තට නම් මෙහෙම අනික කැපිලා යනවා කුරුදු ගහ එකපාරෙන් දෙපාරෙන්. මෙහෙම තියෙනකොට මේ පැත්තට බර තිබ්බොත් එහෙම තලයේ මේ මිට පැත්තට බර තිබ්බොත් එහෙම මේ කොටනකොට මේ පැත්තට තමයි බර හිටින්නේ. ඒකට කැපෙන්නේ නැහැ. ඒ හින්දා කවුරු හරි බෙල්ද පොලෙන් කුරුදු කැත්තක් ගන්නවා නම් මෙන්න මෙහෙම මේ මධ්‍ය ලක්ෂයට ඇඟිලි තියලා බලන්න අනිවාර්යයෙන් මේ තලයේ පැත්ත මේ පාත් වෙන්නම ඕන. නැත්තම් මේ කුරුදු කැත්තෙන් කුරුදු කපන්න බෑ අපිට. ඒ හින්දා වෙලත පොලෙන් හරි කම්මලකින් හරි කවුරු හරි කෙනෙක් කුරුදු කැත්තක් ගන්නවා නම් ඒවා ඇඟිලි තියලා බලලා එහෙම නැත්තම් කුරුදු මේ කැත්තේ තියෙන තැනකින් සාම්පලයක් හරි අරන් ගිහලා කුරුදු කැත්තක් හදාගන්න. ඒක තමයි මේ කුරුදු ගොයියගෙන් මම ඉල්ලන මේ විදිහට කුරුදු කැත්තක් හදාගන්න කියලා තමයි මතක් කිරීමක් කරන්නේ.